හායි ඉතින් මේ ගවම මහනකේ දෙවෙනි වීඩියෝ එක තමයි මේ අරන් ආවේ. මේ වීඩියෝ එකෙන් ඔයාලට සාය පිස කපා ගන්න හැටිත් අඳුම මහ ගන්න හැටිත් අරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ වීඩියෝ කිව්ව වෙනකන් ඔයාලා මේ වීඩියෝ එක බලයි කියලා මම හිතනවා. හමු නොවන බව කීවත් ලොව හඬක මට හිතුණා සඳ සැඟවී නෑ කියා. මේ සාය කොටස කපා ගැනීම මම විදිහේ කඩදාසියකින් ඔයාලට කියනවා. සාය කොටස අපි හිතමු 60 පල්ල මේ රෙද්දේ අපේ දාවාටිය පැත්ත මේ දෙක දාවාටිය ගානේ අඟල් 4ක් මේ පැත්තට අපි කොටසක් ඉතුරු කරලා මේ විදිහට ඇඳ ගන්නවා. එතන ඉඳන් අපි මේ ආකාරයට මැද කොටස කපලා ඉවත් කරගන්න. ඉතින් මම මෙතනින් කපලා ඉවත් කරගන්නවා. කපලා ඉවත් කරගත්ත කොටස මේක පිටිපස්ස පළුව මේක ඉදිරිපස්ස පළුව අපි මුලින්ම පිටිපස්ස පළුව අරගෙන දෙකට නමා ගන්නවා. දෙකට නමාගෙන අපේ ඩ්‍රෙස් එකේ 70 කොටසේ ඉන ප්‍රමාණය මෙතන මාක් කරලා මෙන්න මේ විදිහට බකට් එකක් හැඩයකට කපලා ඉවත් කරගන්නවා. ඉතින් මේ කපාගත්ත කොටස දැන් මේ තියෙන්නේ පිටිපස්ස පළුව. මේ විදිහට තමයි රිදි කොටස කපාගන්නේ. ඊට පස්සේ අපි ඉදිරිපස්ස පළුව කපා ගන්න හැටි බලමු. ඉදිරිපස්ස පළුව ඕපන් දෙකක් එනවා. ඒ ඕපන් දෙක සඳහා තමයි අඟල් 4 ගත්තේ. අඟල් 2 2. එතකොට මම මේක මුලින්ම මේ විදිහට දෙකට නමා ගන්නවා. ඔයාලට රෙදි කොටස ඉදින් නමා ගන්න. ඊට පස්සේ අපිට මැහුම් වාසි අඟල් භාගයක් තියලා මෙන්න මේ විදිහට යලිත් එකට නමා ගන්න පුළුවන්. දෙක නමාගෙන මෙතන කට් මාර්ක් එකක් දාගන්න. මෙතන පහළ කොටසින් අඟල් භාගයක් අපිට දෙකට නමාගෙන මෙතන කට් මාර්ක් එකක් දාගන්න. දාලා අපි කට් මාර්ක් දාගත්ත තැනින් කට් මාර්ක් දාගත්ත මේ කොටස් දෙකෙන් අපි මේක කපලා ඉවත් කරගන්න ඕනේ. ඊට කලින් අපි ඊටපස්සේ කඩුව මේ විදිහට තියාගන්න. මේ විදිහට තියාගෙන මේ බකට් එකක් හැඩයට එන මේ හැඩ කරගන්න ඕන කොටස තමයි හැඩ කරලා කපා ගන්න. මේ විදිහට කරනවා හැඩ කරලා කපා ගන්න. මේ විදිහට කරනවා ඔන්න හැඩ කරලා කපලා ඉවත් කරලා දැන් මම මේ මැද්දෙන් ඕපන් එක සඳහා කපලා දෙකට කපලා ඉවත් කරගෙන වෙන් කරගන්න. ඉතින් මේ විදිහට අපි ඒකත් වෙන් කරගත්තා. දැන් බලන්න ඉදිරිපස්ස පල්ලේ මේ විදිහට කොටසක් එනවා. මේ වගේ කොටස් දෙකක් දෙපැත්තට එනවා. මේක තමයි ඉදිරිපස්ස සාය කොටස. පිටුපස්ස සාය කොටස. අපිට මේක මහල ඉවරලා මේ විදිහට හැඩ කරලා කපා ගන්න පුළුවන් සාය කොටස. මේක අවසානයේදී අපිට මේ මුට්ටු දෙක මහල ඉවර වෙනාම මේකත් මේ විදිහට තියලා හැඩ කරලා කපා ගන්න පුළුවන්. ඒක අපේ රෙද්ද කොටස මහල හැඩ කරලා අපිට මම ආඩි කියලා දෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු මහල කොටස මහල කොහොමද කියලා. ඉතින් මම මේ ගවුම ඔන්න මහල ගෙනල්ලා තිනවා. අත කොටස අල්ලලා තිනවා. මම ඊළඟට අත කොටස අල්ලන හැටි ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම අපි මේ ඉදිරිපස පළුවේ ඔයාලට පේනවනේ ඉදිරිපස පළුවේ මෙන්න මේ අපේ රෙදි කොටසේ අවශ්‍ය අපේ පළු කොටස් දෙක වෙන් කරගත්ත සාය කොටසේ. එතකොට මේ කොටස් දෙකෙන් මම ඕපන් එක අවශ්‍ය ප්‍රමාණයට වෙනකම් මහලා අඟල් දෙකක් වෙන විදිහට බලන්න අඟල් දෙකක් වෙන විදිහට මේ විදිහට ටිකටම ඉන දක්වා මසාගෙන තියෙනවා. ඒ වගේ මේ පැත්තේ පළුවත් මම අඟල් දෙකක ප්‍රමාණයක් එන විදිහට ඕපන් එක අපිට අවශ්‍ය ප්‍රමාණයට ඉතුරු කරලා මේ වගේ ඉතුරු කරලා මේ මසාගෙන තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි කරන්න යන්නේ මේ යට ඉඳන් මේක නමාගෙන දෙකට නමාගෙන මේ විදිහට ඕපන් එක දක්වා මහගෙන එනවා. දෙකට නමාගෙන ඊට පස්සේ මේ විදිහට දෙකට නමලා මේක දක්වා මෙතනින් කුටු හැඩයට මේ විදිහට තියෙනවා. මෙතන මේ විදිහට නැමිලා මැහිලා එනවනේ. මේ විදිහට මෙතනින් මැස්ම මෙහෙම හරවලා ආයි මෙතනත් නමලා කුටු හැඩයට මේ විදිහට ආයි පහළට මහගෙන එන්නයි තියෙන්නේ. ඒ විදිහට මේ පළුවත් මේ පළු දෙකම මේ සාය කොටස මැද කොටසට අල්ල ගන්න. ඒ අල්ලගත්තට පස්සේ මෙතන ඕපන් එකක් එනවා. කන පිට පැත්තෙන් ලස්සනට නීට් එකට නැහෙනවා. ඉතින් මේ විදිහට අපිට මහ ගන්න පුළුවන්. අපිට ඉහළ දක්වාත් මේ විදිහට ඕන මහගෙන එන්න පුළුවන්. නමාගෙන එතකොට එතන තවත් ලස්සනට නීට් එකට තියෙනවා මැස්මක් පේන්නේ නැහැ කන පිටින් බැලුවා. මේ විදිහට තමයි මේ සාය කොටස මහගන්නේ. ඊට පස්සේ මම පිටුපස පළුව ඒ විදිහටම ඔයාලට පෙන්නන්නම් පිටිපස්ස පළුව
දැම්මොත් ඒ විදියට මහගෙන තියෙනවා. මේ තියෙන ඉන ඉලාස්ටික් කරගෙන පිටිපස්ස කලුව මහගෙන තියෙනවා. ඒක මම ඔයාලට කියලා දෙන්නම් ඉදිරිපස්ස කලුවේ මහ ගන්න විදිය. බලමු. මේ තියෙන අත්ත කොටස මම අත්ත කොටස මහ ගන්න හැටි ඔයාලට වීඩියෝ කියලා දුන්නා. ඉන කොටසත් මහ ගන්න හැටි තමයි ඊළඟට මම කියලා දෙන්නේ. ඉන කොටස මහ ගැනීම සඳහා අපි මේ විදිහට අපි අඟල් 3 කාලක් ඉතුරු කරානේ. ඉතින් ඉන කොටස මේ විදිහට සහාය කොටසට අඟල් 3 කාලක් විදිහට අල්ල ගන්න. ඊට පස්සේ අර අපි අතට ඉලාස්ටික් කරා වගේ ඉලාස්ටික් එක අපේ ඉන වට ප්‍රමාණයෙන් අඟල් 3ක් අඩු කරලා ඉලාස්ටික් එක දෙකට කපා ගන්න. ඉන වට ප්‍රමාණයට ඉලාස්ටික් එක අරගෙන ඒකේ අඟල් 3ක් අඩු කරලා කපලා ඒ කොටස දෙකට නමලා යලිත් කපා ගන්න. එතකොට එක කොටසකට ඉන පටි ප්‍රමාණය එනවා. ඒ ඉන පටි ප්‍රමාණය ඉදිරිපස කරුවට පිටිපස කරුවට වෙන වෙනම තියලා මේ අඟල් 3 කාලෙන හරි මේ විදිහට සම්බන්ධ කරගන්න තියෙන්නේ. තේරෙනවද යනට? මේ විදිහට නමලා මාලා ඇතුලෙන් සම්බන්ධ කරගන්නයි තියෙන්නේ. මේ විදිහට මේ පැත්තට වෙනකන් ඉලාස්ටික් එක රැඳ කරගන්න. එතකොට ලස්සනට මේ බලන්න ඊපස්සින් බලන්න ලස්සනට තියෙනවා. මේ විදිහට. අර ලස්සනට අර නීට් එකට තියෙනවා. මේ විදිහට ඉන වට ඉන ඇදෙනවා. ඉතින් පේනවනේ. මේ කර. ඊට පස්සේ අත කොටස රැග්නල් වෙලා ඊට පස්සේ බෝරිච්ච අතක් එන්නේ. මේ විදිහට ඉන ලස්සනට හැඩ වෙලා මෙහිලා තියෙනවා. මේ විදිහට ලස්සනට අපිට මේ ඇඳුම මහ ගන්න පුළුවන්. මේ වගේ ලස්සන ෆැබ්‍රික් එකේ ඔයාලට ගත්තොත් හැමතිස්සෙම රෙදි තෝරාගනින්නේ සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි රෙද්ද කලර් එක. පාට වර්ණය ගැන හොඳට සැලකිලිමත් වෙනවා. නිල් පාට, රෝස පාට, කහ පාට, එතකොට බ්‍රවුන් කලර් එක, බ්ලැක් කලර් එක, වයිට් කලර් එක වගේ කලර්ස් හරියට ලස්සන පේනවා. ඉතින් මේ වගේ කලර්ස් තෝරගන්න දුන්න හත්ති. ඒ වගේම මල් ඇටච් ගවුන් ප්‍රින්ටඩ් මල් තියෙනවනම් එවැනි චූටි මල් තියෙන රෙදි තෝරගන්න. ඉතින් කඩා හැලෙන රෙදි වලට මාෂා විස්කෝස් වගේ දේවල් හොඳයි. ගොඩක් මාෂා වගේ දේවල් හොඳයි. මේවට පේනනම් ගියා කොටු රෙලි ගතිය. මේක මාෂා මැටීරියල් එක. ඉතින් හරිම ලස්සන මේක කඩා හැලෙන නිසා ඇවිදිනකොට එහෙම අන්තිම හරිම ලස්සනයි. ඉතින් බලන්න මේ ඇතුලේ ඉතුරු කොටස් ටික මහලා මම ඇඳුම වලට වීඩියෝ එකක් අරගෙන එනවා. මේ වීඩියෝ එක මම මේ වීඩියෝ එක ඉදිරිපස්සින් වීඩියෝ එකට කලින් හරි වීඩියෝ එකට පසුව හරි වෙනම හරි මම දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ එක බලලා ලස්සන නම් මහලා බලන්න. ඉතින් මොගෙම ඉල්ලා සිටිනවා. ඉතින් වීඩියෝ රැගෙන කළා ලස්සනට මේ ගානේ ෆැෂන් එකක් ඔයාලට මම අරගෙන ඉන්නම් මම ඇඳලා. ඉතින් මම අහන ඇඳේ විශේෂත්වය තමයි මම ඇඳලා ඔයාලට නිරූපණය කරලා පෙන්නනවා. බලන්න හරිම ලස්සනයි. මම අහන්නේ මේ වගේ පොඩි මැෂින් එකක ඔයාලට ගෙදර තියෙන පොඩි මැෂින් එකකින් මේ විදිහට මහාන පුළුවන් ජුකි මැෂින් එකම කියලා වුණා. ආයේ හැකියාව මත මේ විදිහට ඇඳෙන්න මහලා ඔයාලට මහකඩ පුළුවන්. අපරෝ මේ ඇඳුම කොහොමද ලස්සන කියලා මහින්නට පස්සේ මෙන්න මේ පටි කොටස අල්ලගන්න හැටි. මේ පටි කොටස අල්ලගෙන තියෙන හැටි ඔයාලට පේනවා. අය කට්ටක් ගහලා කෙලවරට මේ විදිහට අතුල් කරලා පටි කොටස එළියට ඇදලා ගන්න. ඊට පස්සේ මේ දෙපැත්තෙන් ටැප් කරගන්න. ඊට පස්සේ මේ අත කොටස අපි දැන් මේ පටි කොටස ඇද්දාම ඉලාස්ටික් වෙලා එනවා රැඳෙලා. ඊට පස්සේ මේ අත කොටස මහලා තියෙන්නේ මේ තියෙන අපි මහගත්ත අත කොටස් මේ තියෙන්නේ. ඒතර මේ අත කොටස අපි මහලා තියෙන්නේ මෙන්න මෙතන. ඔයාලට පේනවා කිහිලි කට හරියේ අත් කට හරියේ අපි මෙන්න මේ විදිහට
මේ අත කොටස මෙන්න මේ විදිහට තමයි මහලා තියෙන්නේ. මේ විදිහට. හරිද? ඒතර මේක මහනකොට මහන්න ඕනේ. මෙන්න මේ විදිහට තියලා. මේ විදිහට තියලා මේ විදිහට මෙහෙම මහගෙන ඉන්න. ඒ වගේ මේ පිටිපස්ස පළුවටත් මේ විදිහටම මේ කොටස මේ විදිහට අල්ලන්න. ඉතින් අත කොටස කපාගත්ත වීඩියෝ එක තියෙන්නේ මේ මම අත කොටස මහන වීඩියෝ එක මගේ ඩිලීට් වෙලා. ඉතින් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අත කොටස මහගන්න හැටි. අපි මෙතනදී අතේ බ්ලොක් එක කපා ගන්නවනේ. එතකොට ඉහළින් අඟල් භාගෙ මහගෙන යන්න. යට වාටියත් අඟල් භාගෙ මහගෙන යන්න. ඊට පස්සේ ඉහළට ඒ කියන්නේ කර ගැඹුර අපි ගත්ත අඟල් 4ක් අඟල් 4 අඟල් 8ක්නේ. එතකොට අපි අඟල් 7ක් විදිහට තමයි ඉලාස්ටික් කොටස ගන්න. අඟල් භාග ඉලාස්ටික් අඟල් 7කට කපා ගන්න. ඒ වගේ කොටස් දෙකක්. ඒක තමයි අපි ඉහළ කර ගැඹුර සඳහා ඉලාස්ටික් එක අල්ලගන්නේ. දෙපැත්තෙන් ටැග් කරලා ඉලාස්ටික් එක අහු නොවන ආකාරයට නමලා මහ ගන්න. ඊට පස්සේ අට වාටිය අත අග වාටියත් අපි අත අග වාටිය මැනලා ඉලාස්ටික් එක කපලා ඒකේ අඟලක් අඩු කරලා මේ වගේ කොටස් දෙකක් අරගන්න. ඒ අරගෙන ඒකත් අර වගේ දෙපැත්තෙන් ටැග් කරලා ඉලාස්ටික් එක අහු නොවන ආකාරයට මසා ගන්න. ඒ විදිහට මහගත්ත අත් කොටස් දෙක අපි අල්ල ගන්නවා අපේ 60 කොටස් වල අත්කට හරියෙන් නොපිටට පෙරලලා. ඉතින් මේ විදිහට මහගෙන ඔයාලා ඊට පස්සේ සාය කොටස ඒකට අල්ල ගන්න ඕනේ. මේ සාය කොටස ඕපන් එක මම අඟල් දෙකට මේ විදිහට කර පිටින් මහගෙන තියලා. මේ විදිහට. ඉතින් අපි මේ විදිහට අඟල් දෙකට කන පිටින් මහගෙන ඊළඟ පැත්තත් ඒ විදිහටම මේ පැත්තත් ඒ විදිහටම මහ ගන්නවා කියන්නේ කන පිට. මේ පැත්ත කොටසත් ඒ විදිහටම අඟල් දෙකක් වෙන විදිහට අඟල් දෙකක් වෙන විදිහට මහ ගන්න. මේ අපේ රෙදි කොටසේ අවශ්‍ය අපේ පළු කොටස් දෙක වෙන් කරගත්ත සාය කොටසේ. එතකොට මේ කොටස් දෙකේ මම ඕපන් එක අවශ්‍ය ප්‍රමාණයට වෙනකම් මහලා අඟල් දෙකක් වෙන විදිහට බලන්න අඟල් දෙකක් වෙන විදිහට මේ විදිහට දිගටම ඉන දක්වා මසාගෙන තියෙනවා. ඒ වගේ මේ පැත්තේ පළුවත් මම අඟල් දෙකක ප්‍රමාණයක් වෙන විදිහට ඕපන් එක අපිට අවශ්‍ය ප්‍රමාණයට ඉතුරු කරලා මේ වගේ ඉතුරු කරලා මේ මසාගෙන තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි කරන්න යන්නේ මේ යට ඉඳන් මේක නමාගෙන දෙකට නමාගෙන මේ විදිහට ඕපන් එක දක්වා මහගෙන එනවා. දෙකට නමාගෙන ඊට පස්සේ මේ විදිහට දෙකට නමලා ඕපන් එක දක්වා මෙතනින් කුටු හැඩයට මේ විදිහට තියෙනවා. මෙතන මේ විදිහට නැමිලා මැහිලා එනවනේ. මේ විදිහට මෙතනින් මැස්ම මෙහෙම හරවලා ආයි මෙතනත් නමලා කුටු හැඩයට මේ විදිහට ආයි පහළට මහගෙන එන්නයි තියෙන්නේ. ඒ විදිහට මේ පළුවත් මේ පළු දෙකම මේ සාය කොටස මැද කොටසට අල්ල ගන්න. ඒ අල්ලගත්තට පස්සේ මෙතන ඕපන් එකක් එනවා. කන පිට පැත්තෙන් ලස්සනට නීට් එකට නැහෙනවා. ඉතින් මේ විදිහට අපිට මහ ගන්න පුළුවන්. අපිට ඉහළ දක්වාත් මේ විදිහට ඕන මහගෙන එන්න පුළුවන්. නමාගෙන එතකොට එතන තවත් ලස්සනට නීට් එකට තියෙන මැස්මක් පේන්නේ නැහැ කන පිටින් බැලුවා. මේ විදිහට තමයි මේ සාය කොටස මහගන්නේ. ඊට පස්සේ මම පිටිපස්ස පළුව ඒ විදිහටම ඔයාලට පෙන්නන්නම්. පිටිපස්ස පළුවත් ඒ විදිහටම මහගෙන තියෙනවා. ඉතින්
ඉන ඉලාස්ටික් කරගෙන පිටිපස්ස පළුව මහගෙන තියෙනවා. ඒක මම ඔයාලට කියලා දෙන්න ඉදිරිපස්ස පළුවේ මහ ගන්න විදිය. බලමු. මේ තියෙන අත් කොටස මම අත් කොටස මහ ගන්න හැටි ඔයාලට වීඩියෝ කියලා දුන්නා. ඉන කොටසත් මහ ගන්න හැටි තමයි ඊළඟට මම කියලා දෙන්නේ. ඉන කොටස මහ ගැනීම සඳහා අපි මේ විදිහට අපි අඟල් 3 කාලක් ඉතුරු කරානේ. ඉතින් ඉන කොටස මේ විදිහට සහාය කොටසට අඟල් 3 කාලක් විදිහට අල්ල ගන්න. ඊට පස්සේ අපි අතට ඉලාස්ටික් කරා වගේ ඉලාස්ටික් එක අපේ ඉන වට ප්‍රමාණයෙන් අඟල් 3ක් අඩු කරලා ඉලාස්ටික් එක දෙකට කපා ගන්න. ඉන වට ප්‍රමාණයට ඉලාස්ටික් එක අරගෙන ඒකේ අඟල් 3ක් අඩු කරලා කපලා ඒ කොටස දෙකට නමලා යලිත් කපා ගන්න. එතකොට එක කොටසකට ඉන පටි ප්‍රමාණය එනවා. ඒ ඉන පටි ප්‍රමාණය ඉදිරිපස පළුවට පිටිපස පළුවට වෙන වෙනම තියලා මේ අඟල් 3 කාලෙන හරි මේ විදිහට සම්බන්ධ කරගන්න තියෙන්නේ. පේනවා යනට. මේ විදිහට නමලා මාලා ඇතුලෙන් සම්බන්ධ කරගන්නයි තියෙන්නේ. මේ විදිහට මේ පැත්තට වෙනකන් ඉලාස්ටික් එක රැඳ කරගන්න. එතකොට ලස්සනට මේ බලන්න ඊපස්සින් බලන්න ලස්සනට තියෙනවා. මේ විදිහට. අර ලස්සනට අර නීට් එකට තියෙනවා. මේ විදිහට ඉන වටක් ඉන ඇදෙනවා. ඉතින් පේනවනේ. මේ කර. ඊට පස්සේ අත කොටස රැග්නල් වෙලා ඊට පස්සේ බෝරිච්ච අතක් එන්නේ. මේ විදිහට ඉන ලස්සනට හැඩ වෙලා මෙහිලා තියෙනවා. මේ විදිහට ලස්සනට අපිට මේ ඇඳුම මහ ගන්න පුළුවන්. මේ වගේ ලස්සන ෆැබ්‍රික් එකේ ඔයාලට ගත්තොත් හැමතිස්සෙම රෙදි තෝරාගනින්නේ සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි රෙද්ද කලර් එක. පාට වර්ණය ගැන හොඳට සැලකිලිමත් වෙනවා. නිල් පාට, රෝස පාට, කහ පාට, එතකොට බ්‍රවුන් කලර් එක, බ්ලැක් කලර් එක, වයිට් කලර් එක වගේ කලර්ස් හරියට ලස්සන පේනවා. ඉතින් මේ වගේ කලර්ස් තෝරගන්න දුන්න හත්ති. ඒ වගේම මල් ඇටච් ගවුන් ප්‍රින්ටඩ් මල් තියෙනවා. එවැනි චූටි මල් තියෙන රෙදි තෝරගන්න. ඉතින් කඩා හැලෙන රෙදි වලට මාෂා විස්කෝස් වගේ දේවල් හොඳයි. ගොඩක් මාෂා වගේ දේවල් හොඳයි. මේවට කියනවා කොටු රැලි ගතිය. මේක මාෂා මැටීරියල් එක. ඉතින් හරිම ලස්සන මේක කඩා හැලෙන නිසා ඇරිදිනකොට එහෙම අන්තිම හරිම ලස්සනයි. ඉතින් බලන්න මේ ඇතුලේ ඉතුරු කොටස් ටික මහලා මම ඇඳුම වලට වීඩියෝ එකක් අරගෙන එනවා. මේ වීඩියෝ එක මම මේ වීඩියෝ එක ඉදිරිපසින් වීඩියෝ එකට කලින් හරි වීඩියෝ එකට පසුව හරි වෙනම හරි මම දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ එක බලන්න ලස්සන නම් මහලා බලන්න. ඉතින් මොගෙම ඉල්ලා සිටිනවා. ඉතින් වීඩියෝ රැගෙන කළා ලස්සනට මේ ගානේ ෆැෂන් එකක් ඔයාලට මම අරගෙන ඉන්නම් මම ඇඳලා. මම අහන ඇඳේ විශේෂත්වය තමයි මම ඇඳලා ඔයාලට නිරූපණය කරලා පෙන්නනවා. බලන්න හරිම ලස්සනයි. මම අහන්නේ මේ වගේ පොඩි මැෂින් එකක ඔයාලට ගෙදර තියෙන පොඩි මැෂින් එකකින් මේ විදිහට මහාන පුළුවන් ජුකි මැෂින් එකම කියලා වුණා. ආයේ හැකියාව මත මේ විදිහට ඇඳෙන්න මහලා ඔයාලට මහකඩ පුළුවන්. පළමු මේ ඇඳුම කොහොමද ලස්සන කියලා මහින්නට පස්සේ. ඉතින් දැන් මේ තියෙන්නේ මම මහගෙන යන ගවුම අවසානයේදී මම තමයි තියෙන්නේ මේ අත කන පිටින් මම මේ විදිහට ඉලාස්ටික් කරපු තැනේ සිට මේ කිහිලි කට ගානටම තියලා ඊට පස්සේ ඉන දක්වා ඉනත් ගානටම ඉනට ඉන තියලා මහගෙන තියෙනවා. ඊට පස්සේ එතන ඉඳන් අර බකට් එක හැඩේ විදිහට කැපුවේ අපි සහාය කොටස කපද්දි අන්න ඒ කොටස මේ විදිහට මහගෙන ඇවිල්ලා මම මේ සහාය කොටස පිටිපස්ස පළුවට ඉදිරිපස්ස පළුව තියලා මේ විදිහට මහ ගන්න තියෙනවා. එතන තමයි අවසාන විමාව තියෙන්නේ. ඉතින් මේ විදිහට ගන්න අඟල් භාගය අපි මෙහෙම වාසි දෙtti. ඒ විදිහට මහගෙන ඉන්න යටට වෙනකම් මහගෙන ඉන්න. ඊට පස්සේ මේ පැත්තත් ඒ විදිහටම අතට ඉනට ඉන්න උකුලට උකුල
විදිහට ඉස්සෙල්ලා හදන්න. ඒ වගේම මේ ගාම වලට දිග මදි කියලා හිතනවා අපිට යටට රැලි කරලා පටි කොටසක් අල්ල ගන්න පුළුවන්. අපේ පටි කොටස අල්ලද්දී ඉදිරිපස කලින් මෙන්න මේ ඕපන් එක කියන්නේ සැලකිලිමත් වෙන්න ඕනේ. ඕපන් එක මේ හරියෙන් විමා කරලා ඕපන් කැරෙන විදිහට ඕන රැලි කොටස තියලා පටි කොටසක් අල්ල ගන්න. පටි කොටස අඟල් 5කට වගේ අඟල් 6කට 6කට වගේ ගත්තා. 6 මාරකට වගේ ගත්තාම අපිට ටිකක් දිග කරගන්න පුළුවන්. ඉතින් මම මේ ඇඳුම කපද්දි පොඩ්ඩක් ඇඳුම කොට වුණා. ඉතින් මම හිතුවා අලුත් ඩිසයින් අලුත් විදියට අඟල් 6 මාරක පටි කොටසක් රැලි කරලා මෙතනට අල්ලගන්න. එතකොට තවත් ලස්සනයිනේ. ඉතින් ඔයාලට එහෙම අල්ලගන්න නෙමෙයි අල්ලගත්තේ නැත්නම් නිකම්ම මේ විදියට ඒ ලයින් විදියට ගවුම අඳින්නත් පුළුවන්. ඉතින් ඔයාලට හිතෙන විදිහේ ඩිසයින් එකක් මේකට යොදා ගන්න පුළුවන්. හරිම ලස්සනයි මේ ගවුම ඇඳාම. ඉතින් ඇඳලා මම ඔයාලට පෙන්නන්නම් මේ වීඩියෝ එක ස්කිප් නොකර අවසානයේ වෙනකන් බලුවට හැමෝටම ස්තුතියි.